හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපි චූටි පුතත් එක්ක හවස් වරුව ගෙවන විදිහ. චූටි පුතා දවල්ට කාලා නිදාගෙන හැරුණාට පස්සේ තමයි මම මේ වීඩියෝ එක ගන්නෙ. තාම පුතා නාවලා නැති නිසා මම ටිකක් මිදුලේ යාට සෙල්ලම් කරන්න දුන්නා නාවන්න කලින්. පුතා මිදුලට ගියපු ගමන්ම ඉතින් එයාගේ සෙල්ලම් බඩු ටිකක් තියෙනවා එළියේ සෙල්ලම් කරන. ඉතින් ඒ ටිකත් අරගෙන සෙල්ලම් කරන ගම ඔය වගේ පස් අත ගන්නවා, පස් හාරනවා, පස් විසික් කරනවා. ඉතින් ඒ හැමදේම ඉතින් මම කරන්න දෙනවා. නාවන්න කලින් මුලින්ම ගෙදරට ගියපු ගමන්ම මම කරන්නේ අත් දෙක හොඳට හොදනවා. මේ ඇඳුම් ඔක්කොම ගලවලා අත් දෙක හොදලා තමයි පස්සේ නාවන්නේ. මොකද හදිස්සියවත් යා කටේ අත දැම්මොත් මේක හොඳ නැති නිසා මම මුලින්ම එයා සෙල්ලම් කරලා ඉවර වුණාට පස්සේ මුලින්ම අත හොදලා තමයි නාවන්න ගන්නෙ. Mother, the wheels on the bus go round and round, round and round. Papa pick a ball. Round and round. Do it very wicked, The wheels on the bus go round and round. පුතා සෙල්ලම් කරලා ඉවර වුණාට පස්සේ මම හොඳට පුතාව නාවලා ඊට පස්සේ ආයෙ කවලා බ්‍රෙස්ට් ෆීඩ් කරලා නිදි කෙරෙව්වා. ඉතින් පුතා නිදා ගන්න අතරේ තමයි හවසට නිදා ගන්න අතරේ තමයි මම එයාගේ රෑ කෑම හදන්නේ. මොකද පුතා හැරලා ඉන්නකොට මට ටිකක් අමාරුයි එයාගේ රෑ කෑම හදාගන්න. ඒ නිසා මම පුතා නිදි අතරේ තමයි මේ පුතාගේ රෑ කෑම හදන්න යන්නේ. ඉතින් මම අද හදන්නේ කැරට්, වට්ටක්ක, බිත්තර, පිටි, ෆ්‍රෙෂ් මිල්ක්, බටර් ඒවා දාලා පෑන් කේක් එකක් තමයි හදන්නේ. මුලින්ම කැරටුයි වට්ටක්කයි සුද්ධ කරගන්නවා. මම වට්ටක්ක එකේ පොත්ත සම්පූර්ණයෙන්ම අයින් කරන්නේ නැහැ. ඒක පොඩ්ඩක් උඩින් හූරලා දානවා විතරයි. ඊට පස්සේ මේ කැරටුයි වට්ටක්කයි චූටි චූටි කෑලි වලට ඉක්මනට තැම්බෙන්න ඕන නිසා මම ටිකක් පොඩි කෑලි වලට වට්ටක්කයි කැරට් එකයි කපා ගන්නවා.
වට්ටක්කයි කැරටුයි කපා ගත්තට පස්සේ මම ඒ ටික වැහෙන ප්‍රමාණයට විතරක් වතුර ටිකක් තියලා අඩු ගින්දරේ ඒ ටික හොඳට තැම්බ ගන්නවා. කැරටුයි වට්ටක්කයි දැන් හොඳටම තැම්බිලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳටම තැම්බිලා තියෙන්නේ. මම වතුර පොඩ්ඩක් තියලා තමයි ලිප ඔෆ් කරන්නේ. කැරටුයි වට්ටක්කයි හොඳට තැම්බුණාට පස්සේ ග්‍රයින්ඩර් කප් එකට බිත්තරයක්, පිටි, ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේම අපි තඹගත්ත කැරටුයි වට්ටක්කයි දාලා හොඳ පේස්ට් එකක් වෙන විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. පේස්ට් එක හදාගත්තට පස්සේ මේ පෑන් එක ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ බටර් ටිකක් ඒකේ හොඳට ගාලා අපි හදාගත්ත පේස්ට් එක හැන්දකින් පොඩ නිකන් රවුමට ලස්සනට මේකට දාලා මම පුච්ච ගන්නවා. පුතා හැරෙන්න කලින් තමයි මම කොහොම හරි රෑ කෑම හදන්නේ. ඒත් අද නම් මට පුතා හැරෙන්න කලින් පෑන් කේක් එක හදාගන්න බැරි වුණා. ඉතින් මේ පුතා හැරලා එයා වඩාගෙන තමයි එයාගේ රෑ කෑම හදන්නේ. පුතා ඇහැරුණාම පොඩ්ඩක්වත් එයා ඉන්නේ නැහැ බිම. එයා වඩාගෙන තමයි ඉන්න ඕනේ. Sudah makan. Baba. Babekin ada ke? Babekin. Amin. Sudah mah? Rasai dah? Rasai dah? Nah? Rasa nata? Rasai dah? Rasai dah? Rasai dah? සුදු මහත්තයා කන්න? කන්න.
කන්න අම්මා කන්න කන්න පුතා කාලේ ඉවරනාට පස්සේ මං කරන්නේ එයාට නිදා ගන්න ඇඳ හදන එක. ඉතින් පේනවනේ ඇඳ හදන්න දෙන්නෙම නැහැ. එයාගේ සෙල්ලම් බඩුවකුත් අරගෙන ඇවිල්ලා ඇඳේ ඉඳගෙන මට ඒ වැඩේ කරන්න දෙන්නේ නැතුව එයා සෙල්ලම් කරනවා. ඉතින් මං කරන්නේ ඒ වෙලාවට එයාව සෙල්ලම් කරන බෝලේ ආපහු බිමට දානවා. එතකොට එයා ඒක ගන්න බිමට යන වෙලාවේ මං ඉක්මනට ඇඳ හදා ගන්නවා. නැත්නම් ඒ වැඩේ කරගන්න දෙන්නෙම නැහැ. රැට නිදා ගන්න කලින් මං කොහොම හරි පුතාගේ දත් ටික බ්‍රෂ් කරවනවා. එයා කැමතිම නෑ බ්‍රෂ් කරන්න. ඒ නිසා මං පොඩ්ඩක් බ්‍රෂ් කරවලා ඊට පස්සේ බ්‍රෂ් එක දෙනවා එයාට හපන්න. එතකොට පොඩ්ඩක් හරි අර දත් ටික බ්‍රෂ් වෙන නිසා මං පුතාගේ බ්‍රෂ් එක දෙනවා හපන්න.
දැන් මේ ඇඟ හොදලා ආවට පස්සේ පුතාට හොඳටම නිදිමත හැදිලා හොඳටම අඬන්න ගත්තා. ඉතින් මම යාට කතන්දරයක් කියලා දීලා කොහොම හරි ඩයප් එක අන්දවලා බ්‍රෙස්ට් ෆීඩ් කරලා පුතාව නිදි කරවනවා. Doyum doyum. Bye bye. Bye. Plane එකක් එනවා. Plane එකක්. Plane එකක් එනවා. දැක්කද? Plane එකක්. ඔය දන්නේ නැද්ද? දැන් අර අපි බලන්න plane. අන්න ඒවා දැන් එනවලු. හරිද? ඒවා දැන් අපි ගෙදර උඩින් යන්නලු යන්නේ. ඒ ආක්‍රාෆ්ට් එක මේ බබා අඬනවා කියලා අපේ ගෙදර ගාවින් යන්න බෑ කියනවා. ඊට පස්සේ මං කිව්වා අපේ බබා හොඳයි. අපේ බබා අඬන්නේ නැහැ. අපේ බබා දැන් කාලා දොයිය බබා කියන්නේ යන්නේ. ඒ නිසා බබාට පේන්න පහලින් එන්න කියලා. ඊට පස්සේ ආහා කිව්වා. දැන් බබා අඬනවා වුණොත් එහෙම එයා එන්නේ නැතුව එයා Doyumo? Good night. Good night. Good night.